අපේ හිතේ පවතින දෙන ලෝක සිතුවිලි ලාභයන් අත්පත් කරගන්න පුරුද්දක් පුහුණුවක් තමයි ඇති කරගන්න සහ අපේ තුල ඒ විදිහට අපේ හිතේ පවතින ලෝභ සිතුවිලි යටපත් කරගන්න දානමය පින්කම සිදු කරගන්න. එතකොට මේ දානමය පින්කම් සිදු කරනවා අපේක්ෂා කරන කමකින් යහපත් කාරණා කිහිපයකුත් තියෙනවා. ඒ අද සුවිශේෂී දිනයක් විදිහට උපන්දිනය සමරන නිරංජන ජයසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සුවය චිරජීවන ආයුරාෝග්‍ය සම්පත් සලසා ගන්න දීර්ඝායුෂ සම්පත් දුක්ඛ පොහොය දවසේ මහා සංඝරත්නයටත් වගේම සිත් සමාදන්ව දායක පිරිනමන පිරිසට පිරිනමන දෙවියන් බාහමේ පුණ්‍ය කර්මෙන් ගන්න ගුණ ශක්තිය ඒ නිරංජන සිංහ මහත්මයාට සුගම සුභාගමනයක් එතුමාගේ අනාගත අභිවෘද්ධිය සාධනය කරගන්න රත්නත්‍රයේ පිහිට ආශිර්වාදයේ දෙවුර කරන්නේ සලසාගෙන නිසා මේ උතුම් දානමය පින්කමින් ගන්න පුණ්‍ය ශක්තිය උපකාරී වේවා කියන මූලික ප්‍රාර්ථනාවක් අපි සාකච්ඡා කරනවා. මේ සමදානය කරන බලාපොරොත්තු වෙනවා මේ ග්‍රාමීය සිද්ධාන්ත මහත්මයාගේ පෞරේ සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වූ සහභාගී නොවු සියලුම ඥාති හිතමිතුරන්ට ඒ වගේම දේශකයන්න් වහන්සේලාට සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. මේ වටිනා කියන අදහස මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය ඉන්න පුළුවන්. කාර්යබහුලතාවයන් එක්ක යම් විදිහකට උදව් උපකාරයන් සිදු කරන්නට ඇති වචනකින් හරි සංග්‍රහයක් කරන්නට ඇති නිතරම ආපු අය අද නොපෙනෙන්නට හේතු යෙදෙන්න ඇති. මේ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාත්මක සිතිවිල්ලෙන් දෙන්නට මේ පවුලේ අත්තු සියලු දෙනාම කල්පනා කරන කියනවා වටිනා කියන කාරණා. ඒ වගේම මහා සංඝරත්නයට නිරුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම එක සත්පුරුෂ ක්‍රියාවක්. එතකොට ඒ විදිහට සියලු දෙනාටම ආශිර්වාදයක් ලබන්න පුළුවන් වෙන වටිනා පින්කම් කී දානමය පින්කම් කරගත්තා. ඒ වගේම 15 වෙනි මුතුව සිද්ධිලමේ පවුලේ තොරණකොට හැදියකොට දීගෝ ආරච්චි පවුලේ මලංගම මුතුව ජයසිංහ පවුලේ මේ ගිය සෑම සියලු දෙනාටම පෙර භවයන් කිවි අප සෑම සියලු දෙනාම නම් මේ පන්දරයන් යතුරු සියලු ඥාති හිත මිත්‍රාදීන් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මේ පින හේතු වාසනා වේවා කියන යහපත් චේතනාව මුල් කරගෙන මේ ගිය ඥාතීන්ට පිළිගන්නේ මේ වටිනා කියන පින්කම සිදු කරන්න දෙන්නේ. ඉතින් දන් දීම පිළිබඳ අනුකූල පරිණියට අවශ්‍ය වෙන්නේ නිරන්තරයෙන් දන් පහන් පුදු පූජාවන් සිදු කරන නිවෙස් මුල් කරගෙන දාන ආදී පින්කම් කටයුතු සිදු කරන ඒ වගේම වාර්ෂික වශයෙන් නිවැරදි දානමය පින්කම් අවුරුදු 27ක් පුරාවට සිදු කරන ඒ වගේම හිත දානමය පින්කම් මහ සංඝරත්නය නිසා වාර්ෂික වශයෙන් සිදු කරනවා. ඉතින් අපේ පොඩි අවසර වැඩ ඉන්න කාලේ අපේ ආරවත මැනිකට අනිසියට කෝල් කරලා කියනවා මැනිකේ ව්‍යාජනයක් කරන්නද කියලා. ඒ විදිහට දාන ආදී පින්කම් කටයුතු නොයෙක් අවස්ථාවන්වල සිදු කරලා ඉතින් මේ සියලු කාරණාවන් කරන්නේ ශ්‍රද්ධා සම්පන්නතාවයෙන් මුල් කරගෙන බෞද්ධයන් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධා බීජං කියන කොට ශ්‍රද්ධාව තමයි මූල බීජය. හැම දෙයකම ඉවත් දකින්න බෞද්ධයන්ට මූලිකත්වයේ ගත යුතු කාරණාවක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඉස්මතු කරගෙනයි පින්කම් කටයුතු සිදු කරන්නේ. මේ දානමය පින්කම අවුරුදු 27ක් පුරාවට සිදු කරන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. ඒ වගේම විහාරස්ථානයේ දන් පහන් පුදු පූජාවන් සිදු කරන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. ඒ වගේම නොයෙක් අවස්ථාවල විශේෂ දානමය පින්කම් සඳහා සහසම්බන්ධ වෙන්නේ ඒ විදිහට ශ්‍රද්ධාව මුල් කරගෙන. ඉතින් මේ විදිහට ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ පිළිබඳව පැහැදිලි ධර්මයේ පිළිපදව පැහැදිලි මහා සංඝරත්නය පිළිපැහැදිලි සිදු කරන දාන ආදී පින්කම් කටයුතු ජනිතවන කුණ ශක්තිය මහත් ඵලයි මහානිසංසයි. ඒවා සිදු කරන්නේ අවබෝධයෙන්. ආරණ ඥාන සිදු කරන
දානදී පින්හම් කටයුතු මේ සිද්ධ කරන ක්‍රියාවන් විපාකය උන්නේ විපාකයක් තියෙනවා කියන විශ්වාසයෙන් කම්පල අදහාගෙන ශ්‍රද්ධා සම්බන්ධතාවයෙන් දානමය පින්කම් සිද්ධ කරන්නේ මහත්ඵලයි මහානිසංස ඒ විදිහට පෙර සංසාරගතවත් එවැනි දානදී පින්හම් කටයුතු සිද්ධ කරන්නට ඇති ඒ නිසා උපේච කපුඤ්ඤතා කියන ආකාරයෙන් පෙරපින්න උත්පත්තිය ලබන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ පෙරපින මනුෂ්‍ය ලෝක සම්පත් මුක්ති විඳින ගම කාටවත් අතුපාදක ජීවිතයක් ගත කරන්න හැකි පරිසරයක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම පින්දහම් කටයුතු වල නියැලෙන සිතුවිලි ඇති හිතක් ඇති කර ගන්න ඒක සඳහා ක්‍රියාත්මක වෙන්න හැකි අවස්ථා නිර්මාණය වෙන්නේ ඒ විදිහට පින් මහිමය නිසාමයි. ඒ නිසා කල්පනා කරගන්න 27 වෙනි වර්ෂයේ තුනක් වටිනා කියන පින්කමක් උතුර ශ්‍රී සුමන මහා පිරිවෙන් කරගෙන මහා සංඝරත්නයේ ඇතුළු සිල් සමාදන් වන දායක කාර්යයන් සිල් දෙනාටම හීල දානය නමල එහිල දානයක් ලෝකෝත්තර බුදුරජාණන් වහන්සේගේ නවරතාවේ බුදුගුණ සේපත් කරගෙන වැසන සම්පූර්ණ පූජා වශයෙන් පූජා කිරීම සිදු කිරීම තුලින් චරිත කරගන්න උදාාරක කටයුතු නම් මේ පරිවර්තනයේ සියලුම මේකේ නාම පහළවත් දුව සිරිනෙලගේ පවුල තොරණගොඩ හැදියේකුද දීපවාරච්චි පවුල මලක්නවරත්නකුද දැසිනි පවුල ඉතුරු මේ පරිවර්තනයේ ගුරු සියලුම නාති වර්ගයන් සංසාරගත නාති සීපත් කරගෙන සියලු දෙනාටම පින් එයාගේ බවගාමී ජීවිතයන් හපත් කරගන්න පින් අනුමෝදන් කරන ගමන් ප්‍රාර්ථනා කරන දෙනවා නිවන් අවබෝධය සඳහාමනේ දානමය පින්කම් පාරමී ධර්මවලින් පත්වේවා කියන සිතුවිලි මුල් කරගෙන මේ උතුම් කුණ කටයුතු ඔබ සිද්ධ කරවා ගන්නට ඉතින් මේ තුලින් චරිත කරගන්න දාරුණ කුණ කටයුතු වේ විදිහට ඔබ නම් මේ පත්වලට සියලු නිගේ ඥාති හිතවතුන් සිහිපත් කරගෙන තිබෙනවා ඒ සමග සසර ගමන විමන් දෙවීමෙන් නතර උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ උතුම් කුණ කටයුතු ප්‍රශ්නය තමන්ගේ අතින් සිද්ධ කරගත්ත කෙනා සේ අනුමෝදන් නිවන් අවබෝධයේ පිණිසම දීවා කියන සිතනාවෙන් විශේෂයෙන්ම